ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඔයාගේ සිස්ටම් එකට ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වම් පැත්තේ මෙනු එකේ තියෙන ප්‍රොඩක්ට්ස් ටැබ් එකට ගිහිල්ලා ඇඩ් ප්‍රොඩක්ට් උඩ ක්ලික් කරන්න. හරි. ඉතින් මේ වින්ඩෝ එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ සිස්ටම් එක ඇතුළට ඔයාගේ බිස්නස් එකේ තියෙන එහෙම නැත්නම් ඔයාගේ ෂොප් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් ඇඩ් කරන්න. හරි. අපි මේ එකින් එක තියෙන හැම ෆීල්ඩ් එකක් ගැනම කතා කරමු. ඉතින් මුලින්ම ප්‍රොඩක්ට් නේම් එක. ඉතින් මෙතනදී ඔයාගේ අයිටම් නේම් එක ඔයාට මෙතන ඇඩ් කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට අපි මේ සිස්ටම් එක ඇතුළට මොබයිල් ෆෝන් එකක් ඇඩ් කරගමු. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් විදිහට මොබයිල් ෆෝන් එකක් ඇඩ් කරගමු. ඉතින් ප්‍රොඩක්ට් නේම් එකට අපි දෙමු එතකොට Samsung S23 Ultra කියලා. ඉතින් මෙතන ප්‍රොඩක්ට් නේම් එක දෙනකොටම ඔයාට පුළුවන් ඔයා මේ ස්මාර්ට් ෆෝන් එකට එහෙම නැත්නම් ඔයා විකුණන මේ ස්මාර්ට් ෆෝන් එකට වොරන්ටි එකක් දෙනවනම් ඒ කියන්නේ අවුරුද්දක වොරන්ටි එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් 6 month වොරන්ටි එකක් වෙන්න පුළුවන් අන්න ඒ විදිහට ඔයාට පුළුවන් මේ ප්‍රොඩක්ට් නේම් එක ඇඩ් කරනකොටම වොරන්ටි එකත් ඇඩ් කරගන්න. එතකොට ඔයා බිල් එක කඩනකොට හැම වෙලෙම මේ ප්‍රොඩක්ට් එකට අදාළව වොරන්ටි එකක් ටයිප් වෙනවා. ඉතින් අපි මෙතන ඇඩ් කරගමු 1 year වොරන්ටි කියලා. හරි. ඊළඟට තියෙන්නේ කැටගරි එක සිලෙක්ට් කරගන්න. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වනේ ඔයාගේ ඉන්වෙන්ටරි මැනේජ් කරගන්න කැටගරි, බ්‍රෑන්ඩ්, යුනිට්, මොඩල්ස්, රැක් සහ ෂෙල්ෆ්ස් යූස් කරන විදිය. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. ඉතින් මෙතනදී ඔයා ඒ ඇඩ් කරගන්න කැටගරි මෙතන ප්‍රොඩක්ට් එක ඇඩ් කරනකොට ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී Samsung කියන කැටගරි එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ යුනිට් එකත් ඒ විදිහමයි. මෙතන ඇඩ් කරගන්න දේවල් තමයි මෙතන ඔයාලට ෂෝ වෙන්නේ. ඉතින් අපිට ඇත්තටම Samsung ෆෝන් එකට යුනිට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි මේ ෆීල්ඩ් එක බ්ලැන්ක් තියලා යන්න පුළුවන්. ඊට පස්සේ කැපැසිටි එක. මම ඔයාලට කිව්වනේ කැටගරි එකක් ඇඩ් කරගද්දි කලින් අර වීඩියෝ එක බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් කැටගරි එකක් ඇඩ් කරගද්දි එතන වේරියේෂන්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒ වේරියේෂන්ස් ටික් කරන වේරියේෂන්ස් අනුව මෙතන ඔයාට අවශ්‍ය වේරියේෂන්ස් ටික වෙන වෙනම පෙන්නනවා. ඉතින් මෙතනදී කැපැසිටි එක ඇඩ් කරගන්න තියෙන්නේ. කැපැසිටි එක අපි දෙමු 256 GB කියලා. ඊට පස්සේ කලර් එක black. ඊට පස්සේ සයිස් එක ඩිස්ප්ලේ සයිස් එකක් දෙනවා නම් 6.7 ඉන්ච් කියලා දෙමු අපි. හරි. ඊට පස්සේ ටයිප් එක ස්මාර්ට් ෆෝන්ස්. හරි. ඊට පස්සේ ප්‍රොඩක්ට් කෝඩ් එක. ඉතින් මේ ප්‍රොඩක්ට් කෝඩ් එක කියන එක නම් අනිවාර්යෙන්ම වැදගත්. මොකද හේතුව මේ ප්‍රොඩක්ට් කෝඩ් එක යූස් කරලා තමයි ඔයාට බාර්කෝඩ්ස් print කරගන්න තියෙන්නේ. ඉතින් මෙතන ඔටෝමැටික් ප්‍රොඩක්ට් කෝඩ් එකක් සිස්ටම් එක කරාම ජෙනරේට් වෙනවා. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ සිස්ටම් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් වල, ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එක ඔයා කරන ෂොප් එක අනුව ඔයාගේ ප්‍රොඩක්ට්ස් වල ඔයා වෙනමම කෝඩ්ස් ක්‍රියේට් කරන් ඉන්නවනම් ඒ කෝඩ් එක මෙතන ටයිප් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ බ්‍රෑන්ඩ් එක සිලෙක්ට් කරගන්න තියෙන්නේ. මෙතන ඔයා මේ බ්‍රෑන්ඩ් එක ඇඩ් කරපු බ්‍රෑන්ඩ්ස් ටික තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් මම කලින් මෙතන Samsung වලට අදාළ බ්‍රෑන්ඩ් එක Samsung කියලා ඇඩ් කරගෙන නැහැ. ඉතින් මම ඒක නිසා මෙතන මේ ෆීල්ඩ් එක ස්කිප් කරලා යනවා. ඔයාලා මෙතන අවශ්‍ය නම් ආපහු බ්‍රෑන්ඩ් එකක් මෙතනින් ඇඩ් කරලා මෙතනින් ඔයාට ඒ අවශ්‍ය බ්‍රෑන්ඩ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මොඩල් නේම් එක. ඉතින් ඒකත් එහෙමයි කලින් වගේ මොඩල් සෙට් කරලා තියාගන්න ඕන මෙතන. මම ඉතින් මේ මෙතන ඇඩ් කරගත්ත මොඩල් එක ඔයාලට පෙන්වන්න මෙතන ටික් කරලා ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ මේ ප්‍රොඩක්ට් එක ඔයාගේ වෙයාහවුස් එකේ එහෙම නැත්නම් ස්ටෝර් එකේ කොහෙද තියලා තියෙන්නේ. ඉතින් මම කලින් එකේදී කිව්වා රැක්ස් වලට සහ ෂෙල්ෆ්ස් වලට ඔයාලට නේම්ස් දීලා හෝ නම්බර්ස් දීලා වෙන් කරගන්න පුළුවන් කියලා. ඉතින් මම ෆෝන් රැක් එකේ දෙවෙනි ෂෙල්ෆ් එකේ තමයි මේ ප්‍රොඩක්ට් එක තියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ලෝ ස්ටොක් ඇලර්ට් එක. ඉතින් මෙතනදි වෙන්නේ ඔයාගේ ටෝටල් ක්වොන්ටිටි එකෙන් ඔයා මෙතන ටයිප් කරන ගානට අඩු වෙනකොට හිතන්න ඔයා මෙතන දෙකක් ඇඩ් කරා කියලා. එතකොට ටෝටල් ක්වොන්ටිටි 10ක් තියෙනවා නම් එතන 8ක් සෙල් වල දෙකක් වුණ ගමන්ම ඔයාට ඇලර්ට් එකක් එනවා. ඔයාගේ ක්වොන්ටිටි දැන් දෙකයි තියෙන්නේ. ඉතින් ඔයාට ආපහු ඒ ස්ටොක් එක අවైలබල් කරගන්න අවශ්‍යයි කියලා. ඉතින් මම මෙතනදී ස්ටොක් ලෝ ස්ටොක් ඇලර්ට් එකට දෙකක් කියලා ක්වොන්ටිටිය දෙනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙන්නේ ප්‍රොඩක්ට් එකට අදාළ ප්‍රයිස් එක සහ ස්ටොක් එක මැනේජ් කරගන්න. ඉතින් මෙතනදී ඔයාට ඔප්ෂන්ස් දෙකක් යටතේ මේ ප්‍රොඩක්ට් එක ඇඩ් කරගන්න පුළුවන්. සිංගල් ප්‍රොඩක්ට් එකක් විදිහට. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එක විතරයි ප්‍රොඩක්ට් ටැබ් එකේදී ඇඩ් වෙන්නේ. එහෙම නැත්නම් බැච් ඔප්ෂන් එකක්. බැච් ඔප්ෂන් එකේදී වෙන්නේ හිතන්න ඔයා මෙතන Samsung S23 Ultra කියලා ටයිප් කරලා ඔයාට black color එක විතරක් නෙවෙයි. මෙතන black, එතකොට white, එහෙම නැත්නම් orange, green එන්නේ විදිහට එක එක කලර්ස් වලින් තියෙනවා නම් ඔයාට මේ ෆීල්ඩ්ස් යූස් කරලා
ඔයාට පුළුවන් බැච් ඔප්ෂන් එකක් ඇඩ් කරගන්න. ඉතින් මම මුලින්ම සිංගල් ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන විදිය කියලා දෙන්නම්. ඊට පස්සේ අපි මේකම බැච් ඔප්ෂන් එකට යමු. හරි. මම මෙතනින් සිංගල් කියලා සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන ටැග් ටයිප් එක ඔයාට සිලෙක්ට් කරන්න පුළුවන්. ටැග්ස් එක එක්ස්ක්ලූසිව්ද ඉන්ක්ලූසිව්ද කියලා. ඒ කියන්නේ ඔයා මෙතන ඇඩ් කරන ප්‍රයිස් එකට ටැග්ස් එක ඇතුවද ඇඩ් කරන්නේ නැත්නම් නැතුවද ඇඩ් කරන්න කියලා. ඉතින් මම එක්ස්ක්ලූසිව් කියලා දාගන්නවා. ඊට පස්සේ සිලෙක්ට් ටැග්ස් එක. මම කලින් වීඩියෝස් වලදී ටැක්ස් ක්‍රියේට් කරන විදිහ ඔයාලට කියලා දුන්නා. ඉතින් එහෙම ටැක්ස් එකක් ඔයාගේ බිස්නස් එකේ ටැක්ස් එකක් ක්‍රියේට් වෙනවා නම් ඔයාට මෙතන ටැක්ස් එක සිලෙක්ට් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් එක කොච්චර ක්වොන්ටිටි එකක් ඔයාගේ ස්ටෝර් එකේ තියෙනවද කියලා මෙතන ඇඩ් කරගන්න පුළුවන්. මම ඉතින් මෙතන 10යි කියලා ඇඩ් කරගන්නවා. ඊට පස්සේ cost exclusive tax එක. ඒ කියන්නේ ටැක්ස් එක නැතුව ඔයාට ගියපු මුදල තමයි මෙතන ඇඩ් කරන්න තියෙන්නේ. අපි මෙතන කොහොමද එක්ස්ක්ලූසිව් කියලා සිලෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් මෙතන ඔයාට මේ ෆෝන් එක බයි කරන්න ගියපු කොස්ට් එක ඇඩ් කරන්න පුළුවන්. මම මෙතන 90 කියලා ඇඩ් කරන්න. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් cost inclusive tax එකත් ඒ විදිහටම ඇඩ් වෙනවා. හරි. ඊට පස්සේ මෙතනදී profit margin එක. මෙතන ඔයා 10%යි කියලා දැම්මොත් ඔයාලට බලා ගන්න පුළුවන් MRP sale price එක automatically වෙනස් වෙනවා. ඒ වගේම ඔයා මෙතනින් වෙනස් කරත් ඔයාලට බලා ගන්න පුළුවන් profit margin එක automatic වෙනස් වෙනවා. ඉතින් ඔයාලට මේක අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් ඔයා විකුණන ගානට. හරි. ඊට පස්සේ මෙතන තියෙන්නේ all sale price එක. ඉතින් ඔයාගේ shop එක ඇතුලේ all sale use කරනවා නම් ඔයාට මෙතන all sale price එකක් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ඔයා all sale customer කෙනෙක්ට bill එකක් create කරනකොට automatic මේ all sale price එක තමයි ඒ bill එකට අරගන්නේ. ඉතින් මම මෙතන 95 කියලා type කරගන්නවා. ඊට පස්සේ dealer price එකත් එහෙමයි. ඔයා dealersලා හරහත් මේ ඔයාගේ මේ ප්‍රොඩක්ට්ස් විකුණනවා නම් ඒ කියන්නේ ඔයාගේ shop එක ඇතුලේ business එක ඇතුලේ dealersලා හරහත් ඔයාගේ ප්‍රොඩක්ට්ස් ඩීල් වෙනවා නම් ඔයාට පුළුවන් මෙතෙන්ටත් price එකක් ඇඩ් කරගන්න. මම එතෙන්ට 94500ක් කියලා ඇඩ් කරගන්නම්. හරි. ඊට පස්සේ මේකෙදි manufacturing date එක ඔයාට ඇඩ් කරගන්න පුළුවන්. මේ smartphone එක කවදද create උනේ? නැත්නම් ඔයාගේ වෙනමම product එකක් නම් මෙතන ඇඩ් කරගෙන හිතන්න ඔයා grocery product එකක් ඇඩ් කරනවා නම් එහෙම නැත්නම් මොකක් හරි කැම සහිත දෙයක් ඇඩ් කරනවා නම් ඉතින් මේක කවදද නිෂ්පාදනය වුණේ සහ කවදද expire වුණේ කියන දේ මෙතනින් ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාට මේ ෆීල්ඩ් එක අවශ්‍ය නම් පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය නැත්නම් පාවිච්චි නොකර ඉන්නත් පුළුවන්. හරි. මෙතනදී අතනම manufacture date එක සහ expire date එක මේ product එකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මේ options දෙක skip කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ product image එකක් ඇඩ් කරගන්න. ඉතින් මෙතන image size එක 150 සහ 130 size එකෙන් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද හේතුව ඔයා සිස්ටම් එකට ඔයාගේ ප්‍රොඩක්ට්ස් හැම එකකටම ඉමේජ්ස් දානවා කියන්නේ ඔයාට ප්‍රොඩක්ට් එක හොයාගන්න ගොඩක් ලේසි වගේම ඔයාගේ සිස්ටම් එක ලෝඩ් කරන්න ඔයාට වැඩිපුර data ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි මෙතන fix size එකක් දීලා තියෙන්නේ 150 130. එතකොට ඔයාට මේක ඔයාට data අඩු ප්‍රමාණයක් වැය කරගෙන ඉක්මනටම ලෝඩ් කරගන්න පුළුවන්. හරි. මම මෙතන image එකක් ඇඩ් කරගන්නෙත් නැහැ. ඊට පස්සේ ඔයාට පුළුවන් උඩටම ගිහිල්ලා මෙතන save and publish උන ක්ලික් කරන්න. මෙතන save and publish උන ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයා ඇඩ් කරපු product එක මේ විදිහට all products යටතේ ඇඩ් වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයා product name එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට quick view එකක් බලා ගන්න පුළුවන්. ඔයාගේ stock එක කොච්චරක් තියෙනවද? purchase price එක කීයද? MRP price එක, wholesale price එක, dealer price එක, expire date එකක් ඇඩ් කරා නම් ඒ details. එතකොට rack එක සහ shelf එක ඒ වගේම මේ action යටතේ තියෙන dot තුන උඩ ක්ලික් කරලා ඔයාට පුළුවන් මේ product එක view කරන්න. ඊට පස්සේ stock එකක් add කරනවා නම් stock එකක් add කරන්න ආපහු. ඊට පස්සේ ආපහු edit කරන්න. එහෙම නැත්නම් product එක ඔයාට අවශ්‍ය නැත්නම් delete කරලා වුණත් දාන්න පුළුවන්. හරි. අපි දැන් බලමු badge option එක යටතේ product එකක් add කරන්න කොහොමද කියලා. ඉතින් add new product උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ කලින් වගේම ඔයාට මෙතන product name එක add කරගන්න පුළුවන්. හරි. අපි product name එක දැන් add කරගමු. මම මෙතන රුති t-shirt කියලා type කරගන්නවා. හරි. ඉතින් මෙතනදී මම category t-shirts කියලා select කරගන්නවා. unit එක medium size select කරගන්නවා. colors මම වෙනමම type කරන්න යන්නේ නැහැ. මොකද batch option එක යටතේ අපිට මේකට variations set කරගන්න පුළුවන්. ඊට පස්සේ මම size එකට medium කියලා ආපහු type කරගන්නවා. ඊට පස්සේ මේක type එක මොකක්ද කියලා ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඔප්ෂන්ස් ටික පෙන්වන්නේ ඔයා කැටගරි එකේ දීලා තියෙන variations අනුව. ඔයාට මේ අවශ්‍ය නම් මේ variations අයින් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මම type එකට men කියලා දෙය ගන්නම්.
හරි. ඊට පස්සේ මෙතන product code එක කලින් වගේම මේක automatic generate වෙලා තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේක change කරගන්න පුළුවන්. ඊට පස්සේ brand එකක් තියෙනවා නම් brand එක select කරගන්න පුළුවන්. model එකක් තියෙනවා නම් ඒකට අදාළ model එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේක මොන rack එකේද දාලා තියෙන්නේ සහ මොන shelf එකේද තියලා තියෙන්නේ කියන දේ select කරගන්න පුළුවන්. ඊට පස්සේ lower stock alert එක ඔයාලට type කරගන්න පුළුවන් quantity. හරි. ඊට පස්සේ මම අර කලින් කිව්වේ අපි batch option එකක් විදිහට දාමු කියලා. ඉතින් මෙතන product price stock එකේ ඉස්සරහින් තියෙන batch කියන එක උඩ click කරන්න. හරි. ඊට පස්සේ tax එක මෙතනින් ඔයාට add කරගන්න පුළුවන්. ඔයා tax එකක් create කරනවා නම් ඊට පස්සේ ඒක exclusive ද inclusive ද මේ price එක add කරන්න කියලා select කරගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු batch option එකක් කොහොමද add කරගන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ මේ product එක code numbers වලින් variations කරගන්න. හිතන්න ඔයාට මේ රුති t-shirt එක medium size වලින් එක colors වලින් තියෙනවා. ඉතින් ඒ colors වලට ඔයා code එකක් දීලා තියෙනවා නම් මෙතන type කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ colors red ද blue ද white ද green ද එහෙම නැත්නම් yellow ද කියලා මෙතන text වලින් type කරගන්නත් පුළුවන්. හරි. මම මෙතනදී red කියලා type කරගන්න. ඊට පස්සේ quantity එක මම add කරගන්නම් 10යි කියලා. ඊට පස්සේ ඒක ගත්ත cost එක add කරගන්න. ඊට පස්සේ profit එක කොච්චර margin එකකින්ද ඔයාට මේක sale කරන්න අවශ්‍ය කියන දේ මෙතන profit margin එකක් දෙන්න පුළුවන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් sale price එක automatically වෙනස් වෙනවා. ඉතින් මෙතන වෙනස් කරත් ඔයාලට කලින් වගේම profit margin එක වෙනස් වෙනවා. ඊට පස්සේ wholesale price එක දෙන්න. ඊට පස්සේ dealer price එකක් තියෙනවා නම් ඒක දෙන්න. ඊට පස්සේ මේක manufacture date එකක් add කරනවා නම් ඒක add කරන්න පුළුවන්. expire date එකක් add කරනවා නම් ඒකත් add කරන්න පුළුවන්. අපි නිකන් මේකේ බලන්න මෙතන 24 කියලා දාලා එතන 31 කියලා දාගමු. ඊට පස්සේ දැන් එක කල එකක් මේ විදිහට ඇඩ් වෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලට කලර්ස් කිහිපයක්ම තියෙනවා නම් ඇඩ් කරගන්න. මෙතන ඇඩ් icon එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට තවත් මේ විදිහට වෙන වෙනම quantities set කරගන්න පුළුවන්. අපි ඒකත් ඇඩ් කරගමු. හරි. ඒකට මම manufacture date එක සහ expire date එක දාන්නේ නැහැ. හරි. ඒ විදිහට ඔයාලට මෙතන plus icon එක ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය තරම් variations set කරගන්න පුළුවන්. ඉතින් ඒ variations එක අවශ්‍ය නැත්නම් මේ close icon එක උඩ ක්ලික් කරලා ඒ variation එක අයින් කරගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන save and publish උඩ click කරන්න. එතකොට බලා ගන්න පුළුවන් ඒ product එකත් මේ විදිහට add වෙලා තියෙනවා. ඉතින් කලින් වගේම රුති t-shirt උඩ click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් quick view එකක්. ඒකෙදි batch name එක, එහෙම නැත්නම් batch code එක, stock එක, purchase price, MRP price එක, wholesale price එක, dealer price එක, expire date එකක් add කරා නම් ඒක පෙන්නනවා. rack එක, shelf එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ business එක එහෙම නැත්නම් ඔයාගේ shop එකේ තියෙන products variations අනුව ඔයාට මේ products option එක use කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ creative ideas එක ඔයාට ඔයාගේ shop එක manage කරගන්න අවශ්‍ය විදිහට එහෙම නැත්නම් ඔයාගේ business එක manage කරන්න අවශ්‍ය විදිහට ඔයාට මේ fields එහෙම නැත්නම් මේ features පාවිච්චි කරලා ඔයාගේ system එකට products set කරගන්න පුළුවන්.